සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද නම් අරගෙන ආවේ ඩන්ඩඩන් සීරියස් එකේ දෙවෙනි සීසන් එකේ 3 වෙනි එපිසෝඩ් එක. එහෙනම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් ෂෙයා කරන්න. ඔයාලට අලුතෙන් ආපු ටොම් රයිඩර් කින් ඇනිමේ එකක් ඕනනම් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේ අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරන එක මට මාර සතුටක්. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. කලින් එපිසෝඩ් එකේදී අපි දැක්කා ජීජීගේ ඇඟට රුදුරු ඇස ඇතුළු වෙලා ඔකරුන්ටයි මොමෝටයි පහර දෙන්න ගත්තා. ඒ වගේම අර යෝධ මරණීය පණුවා නිසා හැමෝම පොළොවට හිර වුණා. අද අපි බලමු මේ මරණීය උගුලෙන් අපේ වීරයෝ කොහොම බේරෙයිද කියලා. ඔන්න ඉතින් දැන් කතාව පටන් ගන්නෙ රුදුරු ඇස සහ ඔකරුන් අතර තියෙන ගැටුමෙන්. දෙන්න හොඳටම සටන් කරන්න පටන් ගන්නවා. ඔකරුනුත් ගොඩක් ශක්තිමත්. ඒත් රුදුරු ඇස ඔකරුන්ට ගහනවා. ඒ වෙලේ ඔකරුන් මොමෝවත් අරගෙන රුදුරු ඇසගෙන් බේරිලා දුවනවා. රුදුරු ඇස පුදුම වෙනවා. ඔකරුන් යක්ෂයෙක් වෙලත් ඇයි මිනිස්සුන්න බේරගන්න හදන්නේ කියලා. ඒ වෙලේ රුදුරු ඇස එයාගේ ෆුට්බෝලෙන් දිගට හරහට ඔකරුන්ටයි මොමෝටයි පහර දෙනවා. ඒ වෙලේ ඔකරුන්ට මොමොත් උදව් කරනවා. මේ වෙලාවේ ඔකරුනුයි මොමොයි රුදුරු ඇසගෙන් බේරිලා දැනට පැනලා යන්න යනවා. ඒ යන ගමන් නිද්දී මොමෝ දකිනවා මරණීය පණුවව. දැන් ඉතින් තියෙන්නේ ප්‍රධාන ප්‍රශ්නය තමයි අර යෝධ ගැඩවිලා. ඒ කියන්නේ මරණීය පණුවා. ඌ පොළොව යට ඉඳන් විෂ සහ විදුලි සැර විදලා මෙයාලව දුර්වල කරන්න තමයි හදන්නේ. ඔකරුන් මෙතනදී ලොකු විද්‍යාත්මක කරුණක් කියනවා. මේ සතාගේ දුර්වලතාවය තමයි ඉර එළිය. ඌට සූර්යාගේ UV කිරණ දරා ගන්න බෑ. හැබැයි මෙයාලා ඉන්නේ පොළොව යට ඊටාම ගැඹුරු තැනක. මෙම පණුවා පොළොව මතු පිටදී දුර්වලයි. ඒ නිසා උඩදී පරාද කරන්න ලේසි. ඒ වෙලේ මොමොයි ඔකරුනුයි ආපහු උඩට යන්න විදියක් හොයනවා. ඒත් උඩට යන්න ක්‍රමයක් නැහැ. මෙතනදි තමයි අපිට ඔකරුන්ගේ සහ මොමෝගේ අතර තියෙන සුපිරි ටීම් වර්ක් එක අපිට බලා ගන්න ලැබෙන්නේ. මේ වෙලාවේ මොමෝ කියනවා අපිට ජීජීව දාලා යන්න බෑ කියලා. ඔකරුන් කියනවා ඒ වෙලාවේ ඔව් ඒක ඇත. ඒ නිසා ඔයා දැනට යන්න මන් කොහොම හරි ජීජීවත් එක්කගෙන එන්නම් කියලා කියනවා. මොමෝ ඒක අහන්නේ නැහැ. ඒ වෙලේ මොමෝට බනිනවා ඔකරුන්. ඊට පස්සේ ඔකරුන් කියනවා මම කොහොම හරි ජීජීව එක්කන් එන්නම්. මම ඔයාට පොරොන්දු වෙනවා. ඔයා උඩට ගිහින් කඹයක් දාලා අපි දෙන්නව බේරගන්න කියලා කියනවා. ඒ වෙලාවේ මොමෝ ඒකට කැමති වෙනවා. දැන් ඔකරුන් තීරණය කරනවා මොමෝව රොකට් එකක් වගේ උඩට විසි කරන්න. දැන් ඉතින් ඔකරුන් ආපහු ටර්බෝ ආච්චිගේ බලයට මාරු වෙලා මොමෝව පුටුවක ඉඳවලා ඔකරුන් තමන්ගේ මුළු ශක්තියෙන්ම මොමෝ ඉඳගෙන ඉන්න පුටුවට පයින් ගහලා මොමෝව උඩට විසි කරනවා. මොමෝ එයාගේ මානසික බලයෙන් ඒ යන වේගය පාලනය කරගෙන කොහොම හරි කරලා උඩට පනිනවා. කොහොම හරි මොමෝ එයාගේ බලෙන් උඩ ගෙදරට බොහොම අමාරුවෙන් පැන ගන්නවා. මේක හරිම අනාරක්ෂිත වුණත් මෙයාලා අතර තියෙන ඒ දැඩි විශ්වාසය නිසා මොමෝ කොහොම හරි ආපහු උඩට යනවා. මොමෝ උඩට යනවත් එක්කම ජීජී එතනට එනවා. ජීජී කියවුවට එතන ඉන්නේ රුදුරු ඇස. ඒ වෙලාවේ රුදුරු ඇස කියනවා තමුසේ තමයි මගෙන් මැරෙන පළවෙනි මිනිස්සයා කියලා. ඒ වෙලේ ඔකරුනුත් එයාගේ බලයට මාරු වෙනවා. මේ වෙලාවේ උඩට ගියපු මොමෝ කඹයක් හදන්න හදනවා. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. යාළුවනේ ඔයාලා දන්නවා මේ කතාවේ එන හැම සතෙක් පිටුපසම ලොකු ජනප්‍රවාදයක් තියෙනවා කියලා. මේ මරණීය පණුවා ගැනත් ඔකරුන් ගොඩක් විස්තර කියනවා. මොංගෝලියානු මරණීය පණුවා කියන්නේ ඇත්තටම ගෝබිකාන්තාරයේ ඉන්න සතෙක්. කතාවේ පෙන්නන විදිහට මුන් පොළොවට බැක්ටීරියා එක්ක ජීවත් වෙන නිසා උන්ගේ සම හරිම සංවේදී. මොමෝ උඩට ගියාට පස්සේ එයාට සිද්ධ වෙනවා මේ සතාව එළියට ගන්න ක්‍රමයක් හොයාගන්න. ඒ වෙලාවේ මොමෝට දෙයක් මතක් වෙලා මුළු ගෙදරටම ගිනි තියෙනවා. ඊට පස්සේ මේ ගෙදර ගින්නක් කියලා ඒක නිවන්න උදව් ඉල්ලලා කෑ ගහනවා. මොමෝ උඩ ඉඳන් උදව් කරන අතරේ ඔකරුන් පොළොව යට රුදුරු ඇසත් එක්ක මාරක සටනක ඉන්නේ. කොහොම හරි දෙන්නම ලොකු සටනක් දෙනවා. රුදුරු ඇස ෆුට්බෝලෙන් පහර දෙනවා. ඔකරුන් ඒකෙන් බේරෙන්න දුවනවා. ඒත් කොහොම හරි රුදුරු ඇස ඔකරුන්ට පහර දෙනවා. ඔකරුනුත් නිකන් ඉන්නේ නැහැ. දිගට හරහට පහර දෙනවා. රුදුරු ඇස එක පාරටම ඔකරුන්ට හොදටම ගහනවා. ඊට පස්සේ රුදුරු ඇස කියනවා මම උඹට කවදාවත් සමාව දෙන්නේ නැහැ කියලා. රුදුරු ඇසටත් පණුවගේ විෂ නිසා
එයාගේ මුළු ශක්තියෙන්ම සටන් කරන්න බෑ. ඒත් එක්කම ආපහු ෆුට්බෝලෙන් පහර දෙන්න ගිහින් ඔකරුන්ව ආත්මවලින් හදපු පොඩි ගෙදරක හිර කරනවා. ඔකරුන් ඒ වෙලේ කොහොම හරි ඒ ගෙදර කඩාගෙන එන්න හැදුවත් ඔකරුන්ට ඒක කරන්න බෑ. ඔකරුන්ට ඒ ආත්මවලින් බේරෙන්න බෑ. මේකට කියන්නේ ශාපලත් ගෙදර කියලා. ඒ ගෙදරින් ඔකරුන්ට එළියට යන්න බැරි වුණාට රුදුරුවසට ඒ ගේ ඇතුළට එන්න පුළුවන්. රුදුරුවස දැන් මේ ශාපලත් ගේ ඇතුළට ඇවිත් ඔකරුන්ට හොඳටම ගුටි දෙනවා. ඒ වෙලේ ඔකරුන්ට ගොඩක් ලොකු කේන්තියක් එනවා. ඇයි දන්නවද? ඔකරුන් කියනවා රුදුරුවසට රුදුරුවස තමුසේ වැරදි 3ක් කරා කියලා. පළවෙනි එක උඹ මොමෝට රිද්දුවා. දෙවෙනි එක උඹ මගේ යාළුවා ජීජීගේ ඇඟ අපිරිසිදු කරා. ජීජී කියන්නේ මොමෝට කවදාවත් රිද්දන කෙනෙක් නෙවෙයි කියලා ඔකරුන් හොඳටම දන්නවා. තුන්වෙනි වැරද්ද උඹ මාව පිස්සු වැට්ටුවා කියලා ඔකරුනුත් දැන් වැඩ පටන් ගන්නවා. දැන් තමයි රුදුරුවස හොඳටම ගුටි කන්න පටන් ගන්නෙ. මේ කේන්තියත් එක්ක ඔකරුන් ෆුල් ට්‍රොටල් එකට යනවා. එයා එක දිගට ප්‍රහාර එල්ල කරන්න පටන් ගන්නවා. එක දිගට වේගයෙන්ම 1 2 10 20 100 දක්වා ප්‍රහාර එල්ල කරගෙනම යනවා. මේ දර්ශනය ඩණ්ඩඩන් ඉතිහාසයේ එන හොඳම සටන් දර්ශනයක්. රුදුරුවස පවා මේ වේගය දැකලා හොඳටම බය වෙනවා. ඔකරුන් ගහන අන්තිම පාරට ශාපලත් නිවසත් කඩාගෙනම රුදුරුවස විසික් වෙලාම යනවා. ඔකරුන්ගේ මේ වීරත්වය නිසා තමයි එයාලට අන්තිමේට බේරෙන්න අවස්ථාවක් ලැබෙන්නේ. දැන් රුදුරුවසටත් ඔකරුන්ගෙන් හොඳටම ගුටි කාලා නැගිට ගන්නවත් පණ නැහැ. දැන් ඔකරුන්ටත් හොඳටම මහන්සි. ඔකරුන් දැන් තීරණය කරනවා මෙතනින් එළියට යන්න. මේ වෙලාවේ ඔකරුන්ට තව කටහඬක් ඇහෙනවා. ඒ වෙන කවුරුත් නෙවෙයි අපේ ටර්බෝ ආච්චි. ඔකරුන් මේ හඬ අස්සේ ගිහින් පණුවගේ කෙළවල හිර වෙලා ඉන්න ටර්බෝ ආච්චිවත් බොහොම අමාරුවෙන් බේරගන්න හදනවා. ටර්බෝ ආච්චිටත් ඉතින් හොඳටම කේන්ති ගිහින් ඉන්නේ. හොඳටම කෑ ගහනවා උඹලා සේරම මට වද දෙනවා කියලා. කොහොම හරි දැන් ටර්බෝ ආච්චිව බේරගන්න ගිය ඔකරුනුත් මේ කෙළවල හිර වෙලා. දැන් දෙන්නම හොඳටම හිර වෙලා. දෙන්නම කෑ ගහනවා මොමෝ අපිව බේරගන්න කියලා. ඒ සීන් එක කට්ටුනහම පෙන්නන්නේ මොමෝ කෑ ගහපු නිසා මෙතනට ගිනි නිවන බටයන් එනවා. ඊට පස්සේ මොමෝ කෑ ගහලා කියනවා බිමට වතුර දාන්න කියලා. කොහොම හරි ඒ අය මේක ගැන මොමෝගෙන් ප්‍රශ්න අහනවා. ඒ වෙලේ මොමෝට කරන්න දෙයක් නැතුව කෑ ගහනවා තමුසෙලා මාව අල්ලගන්න කලින් ගිහින් ජීජිව බේරගන්න. ඒ නිසා බිමට වතුර ගොඩක් දාන්න කියලා කෑ ගහනවා. තමුසෙලා මාව අල්ලන්න කලින් ගිහින් ජීජිව බේරගන්නවා. ඒ නිසා බිමට වතුර ගොඩක් දාන්න කියලා කෑ ගහනවා. ඇයි බිමට වතුර ගොඩක් දාන්නේ? අන්න එතන තමයි ජීජී කලින් කියලා දුන්න ගැඩවිලන්ගේ සියදිවි නසා ගැනීම කියන න්‍යාය වැඩ කරන්නේ. ගැඩවිලන්ට තියෙන්නේ සියුම් සමක්. ඒ වගේම ඔවුන් හුස්ම ගන්නේ සමෙන්. ඒ නිසා ගැඩවිලා ඉන්න ප්‍රදේශයට වතුර පිරුණහම උන්ට හුස්ම ගන්න බැරි වෙනවා. එතකොට උන් පොළොව මතු පිටට එනවා. ඒත් එක්කම ඉරේලියට අහුවෙලා මැරිලා යනවා. ඔන්න ඒත් එක්කම අන්තිමේදී මොමෝගේ සැලසුම සාර්ථක වෙනවා. පොළොව යට වතුර නිසා පොළොව යට ඉඳපු පණුවා මතු පිටට එනවා. පණුවා ආපු ගමන් එක දිගට හැමෝටම පහර දෙන්න ගන්නවා. ඒත් එක්කම පණුවා ඉරේලියට අහුවෙලා පිච්චිලා වේලිලා මැරිලා යනවා. අර කීටෝ පවුලේ අය දෙවියෙක් කියලා වැන්දේ නිකම්ම නිකන් ගැඩිවෙලෙක්ට කියලා මුළු ගමටම මේ වෙලාවේදී මොමෝ පෙන්නනවා. මොමෝට දැන් සතුටුයි මේ සතා මැරුණ එකට. ඒත් එක්කම මේ මැරුණු පණුවා වමනේ කරනවා. එතනදී ගිලපු කීටෝ පවුලේ හැමෝම එළියට දානවා. ඒත් කීටෝ පවුලේ ලොකු ගෑනු කෙනාට නම් මොමෝ කරපු දෙයට කිසිම සතුටක් නැහැ. ඒත් එක්කම ඒ වෙලාවේ විශාල භූමිකම්පාවක් එනවා. ඒත් එක්කම මේ ගමේ තිබ්බ විශාල ගිනිකන්ද පුපුරලම යනවා. දැන් තමයි විශාල ප්‍රශ්නයක් පටන් ගන්නෙ. මේක දැකලා මොමෝට හිතාගන්න බෑ මොකක්ද දැන් මන් කරන්නේ කියලා. ඔන්න ඉතින් මෙතනින් ඩන්ඩඩන් සීසන් 2 එකේ 3 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඊළඟ එපිසෝඩ් එකත් ඉක්මනින්ම අරගෙන එන්නම්. එහෙනම් අදට මම ගිහින් එන්නම්.